සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. සාරා කිචන් SL YouTube channel එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අද උදේ ඉඳලම වැස්ස නිසා මට හිතුණා උණුවෙන් කන්න රස කෑමක් හදන්න ඕන කියලා. මේව කන්න නම් හැමෝම කැමති නේද? අද මම හදන්න යන්නේ hot dog bun. ගොඩක් අය hot dog ගන්න කඩෙන්නේ. මේව ගෙදර හදන්න හරිම ලේසියි. මේ බන් එක හදන්න අවශ්‍ය වෙනවා බටර්, ඊස්ට්, බිත්තර, කිරිපිටි, සීනි, ඒ වගේම පාන් පිටි. මුලින්ම මම මද රස්නේ වතුර වලට කිරිපිටි එකතු කරලා හොඳින් මිශ්‍ර කරගත්තා. දැන් මම මේ මිශ්‍රණයට ඊස්ට් සහ සීනි එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳින් කවලම් කරලා විනාඩි 8ක් විතර තියන්න ඕන මේ ඊස්ට් ටික ඇක්ටිව් වෙනකම්. මේ තියෙන්නේ විනාඩි 8කට පස්සේ ඊස්ට් ටික ඇක්ටිව් වෙලා තියෙන විදිය ඔයාලට පේනවා ඇති. දැන් ඊස්ට් සහ කිරි මිශ්‍රණය මම මේ බෝල් එකට එකතු කරගන්නවා. දැන් මං ලුණු එකතු කරගන්නවා. ඒ වගේම බිත්තරයක් එකතු කරගෙන හොඳින් කවලම් කරගන්නවා මේ ටික. ඒ වගේම ඔයාලට මේ කිරිපිටි වෙනුවට ෆ්‍රෙෂ් මිල්ක් යොදා ගන්නත් පුළුවන්. කිරිපිටි යොදාගත්තාම බන් වල සොෆ්ට් ගතිය වැඩි වෙනවා. දැන් මම මේ මිශ්‍රණයට පාන් පිටි ටික එකතු කරනවා. එකතු කරලා මේ වගේ හැන්දෙන් හොඳට කවලම් කරනවා පාන් පිටි ටිකත් එක්ක මේ මිශ්‍රණය එකතු වෙනකම්. ඔයාලා මේ බන් හදන අමුද්‍රව්‍ය මේ ප්‍රමාණ වලින්ම ගත්තොත් ඔයාලට පොඩ්ඩක්වත් වැරදෙන්නේ නැහැ. ඔයාලගේ මේ ඩෝ එකට වතුර ගතිය වැඩි වුණොත් ඔයාලට පුළුවන් ටික ටික පාන් පිටි එකතු කරලා ඩෝ එක හදාගන්න. ඒ වගේම ඔයාලගේ ඩෝ එක ගොඩක් වියලි වගේ තිබුණොත් ඔයාලට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් හරි වතුර ටිකක් හරි මේකට එකතු කරන්න. අනිත් එක තමයි මේ ඩෝ එක හොඳට අපි අනා ගන්න ඕන. විනාඩි 10ක් විතර අපි මේ ඩෝ එක හොඳට අනා ගන්න ඕන. ඩෝ එක හොඳට අනාගත්තොත් තමයි අපේ බන් එක ගොඩක් දුරට හරියන්නේ. මේ ඩෝ එක මම අනලා විනාඩි 3ක් වගේ කිචන් ටවල් එකකින් වහලා තියෙනවා. මේ තියෙන්නේ විනාඩි 3කට පස්සේ අනාගත්ත ඩෝ එක. දැන් මේ ඩෝ එකට මම බටර් එකතු කරනවා. බටර් එකතු කරලා නැවතත් විනාඩි 10ක් හොඳින් අනා ගන්න ඕන. බටර් ගන්නකොට කාමර උෂ්ණත්වයේ තියෙන බටර් තමයි අපි ගන්නේ. ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් බටර් අපි පාවිච්චි කරන්නේ නැහැ. බටර් එකතු කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මේ විදියට වතුර වැඩි වගේ කියලා ඩෝ එකට. ඒත් එහෙම නෙවෙයි, මේක අනනකොට නිකම්ම මේකේ ඒ තෙත ගතිය නැති වෙලා යනවා. අර තිබුණු විදියටම ඩෝ එක හැදෙනවා. ඒ වගේම ඩෝ එක ගොඩක් සොෆ්ට් වෙලා කියලා ඔයාගේ අතට දැනෙනවා. ඩෝ එකේ වතුර ගතිය වැඩි කියලා ඔයාලා පිටි එහෙම එකතු කරන්න යන්න එපා. දැන් වාදනයට තෙල් ටිකක් දාලා ඩෝ එක නැවතත් පැය භාගයක් කිචන් ටවල් එකකින් වහලා තියෙනවා. ඒ වගේම ඔයාලා ජීවත් වෙන පරිසරය අනුව මේ ඩෝ එක පිපෙන්න යන වෙලාව වෙනස් වෙනවා. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ ඩෝ එක තියෙන විදිය ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙන්නේ. දැන් මම මේ ඩෝ එක කොටස් වලට වෙන් කරගන්නවා. මම මේ ඩෝ එක කොටස් 8කට වෙන් කරගත්තා. ඒ වගේම ඔයාලා රසට කන්න කැමති කෙනෙක් නම්, පිරිසිදුව කන්න කැමති කෙනෙක් නම් අනිවාර්යෙන්ම මේවා ගෙදර හදලා බලන්න. ඒ වගේම මේවා හදලා ෆ්‍රීස් කරලා තියාගන්නත් පුළුවන්. පොඩි බබාලා ඉන්න අම්මලට මේ වගේ දේවල් ගෙදරම හදන්න try කරන්න පුළුවන්. ඊට පස්සේ මේ විදියට එක කොටසක් අරගෙන මේ වගේ තුනී කරගන්නවා. සෙන්ටිමීටර් 7ක් 8ක් වගේ දිගට මේ ඩෝ එක තුනී කරගන්න ඕන.
දැන් එක කොනක ඉඳලා මේ විදියට ඩෝ එක රෝල් කරගෙන එන්න. රෝල් කරාට පස්සේ අවසානයේ කොන මේ විදියට හොඳින් තද කරගන්න ඕන. දැන් මේ වගේ කොටස් 8ම තුනී කරලා මේ වගේ රෝල් කරලා බන් එකක් විදියට හදා ගන්න ඕන. ඊට පස්සේ බේකින් ට්‍රේ එකට ඔයිල් පේපර් එකක් දාලා ඒ කුඩින් මේ බන් ටික අපි තියනවා. දැන් මේ බන් ටික අපි පිපෙන්න තියන්න ඕන. ඒක නිසා කිචන් ටවල් එකකින් විනාඩි 20ක් විතර වහලා තියනවා. මේ තියෙන්නේ විනාඩි 20කට පස්සේ පිපෙන්න තියපු බන් එක. දැන් මේ බන් ටික හොඳට පිපිලා තියෙන්නේ. අවන් එකට මේ බන් ටික දාන්න කලින් බිත්තර සාරු ගහ ගන්න ඕන. බිත්තර සාරු ගානකොට තමයි මේ බන් වලට ලස්සන පාටක් එන්නේ. අංශක 180ට ප්‍රීහීට් වෙන්න තියපු අවන් එකේ විනාඩි 25ක් මේ බන් ටික අපි බේක් කරගන්න ඕන. ඒ වගේම මේ තියෙන්නේ අවන් එකෙන් විනාඩි 25කට පස්සේ ගත්ත හොට් ඩොග් බන් ටික. බලන්න කඩේ වගේම ලස්සනට මේ බන්ස් ටික ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මේ බන් ගොඩක් සොෆ්ට්. දැන් ඔයාලට මේ බන් වලට කැමති ෆිලින් එකක් එකතු කරගන්න පුළුවන්. අද මම සොසේජ් සහ බිත්තර එකතු කරලා තමයි ෆිලින් එක හදාගත්තේ. ඔයාලත් කඩෙන් ගන්නේ නැතුව මේ හොට් ඩොග් බන් ගෙදර හදලා බලන්න. ඒ වගේම මේ වගේ රෙසිපි වීඩියෝ නැවත